ගම්මානී පදිංචි අය දෙතුන් වතාවක් අපි මේ කඳවුරු ගත කරලා තියෙනවා. දැනට අධි අවදානම් කලාපයක් හැටියට අපි දෙතින් යන දායකයන් කරලා තියෙන්නේ පවුල් 56ක් ඉන්නවා ජනාධිපතිතුමනි. මේ ඔක්කොම එතනද? ඔව්. පාඩම් කරපොත්. ආදායම් මාර්ග ජීවත් වෙන්නේ. මම වැඩස. කොහෙද? අනිත් අය මොනවද කරන්නේ? කුලි වැඩ කරනවා. එදාට වැඩ කරන එක තමයි. අපේ තියෙන එකම සැලසුම ඉඩමක් ලබා ගන්න එක තමයි. ඒතර ආපහු පදිංචි වෙලා යන්න බෑ එතන. යන්න බෑ. ඔව්. තීර විසඳුමක් හොයාගන්න ඕනේ නේද? ආයෙත් යනවා. ආයෙ වැස්සක් ආපුවාම එනවා. ඒක තීරමක් නෑ නේද? දැන් අපි දිසාපොත්තුමේ කෙනෙක් ඉඩමක් හොයාගන්න පුළුවන් නේද? ඔව්. ඉඩම හොයාගත්තම අපි සල්ලි තවන්න. එතන ගෙවල් ටික හදාගන්න. මට කියන්නක අවශ්‍ය ප්‍රමාණය අපි ඒක විසඳලා දෙන්න. අලුත් ගෙදරක යන්න බලාගෙන ඉන්නකොට. නේද? ඔව්. නේද? ඉතර කාලෙකට අපි ජනාධිපතිතුමා දැකලා නැහැ. මේ පාර තමයි අපිට වාසනාවට ලැබිලා දකින්න පුළුවන්. මේ පාරට අපි කදෝරේ අවුරුද්දක් හිටියා. අවුරුද්දක් යන්න මේක තාපෝ. ඔව් ආයෙ යන්නේ කිව්වා. ඒක කවුරුත් ඇවිල්ලා බැලුවේ නැහැ සර් අපිදී. අනවසර ඉඩම කියලා අපි පවුල අපිස්පා ඉන්නවා. මෙච්චර කාලෙකට කවුරුත් ආවේ නැහැ. මාසෙකට සැරයක් වැස්සක් යට වෙනවා. මේ සැරේ සම්පූර්ණ යට වෙනවා. කරුණාකර ඔබට බුදු බලවත් ඒවා ඉක්මනට පුළුවන් තරම් කොයි හරි දෙයක් හදලා දෙන්න. ඒවල් ටික හදලා දෙන්න ජනයිපති. අපි ළමයිගේ අවශ්‍ය වෙන බහඬ පොත්පත් පිළිදී ගන්න රුපියල් 25000ක දීමනාවක් දෙන්න තීරණය කළා තියෙන එක ඉක්මනින්ම ලැබී. හරි ඊට පස්සේ අපි ඕගොල්ලන්ට ඒ ඉන්න තැනට යන්න බැරි නම් අපි මාසයකට ගෙවල් කුලියක් ගෙවන්නම්. උතර ගෙදර නේද? ඔය තැනක් හොයාගෙන ආරක්ෂිත තැනකට යන්න එපා නේ. ආපහු එතෙන්ට ගිහිල්ලා බෑ. ඒතර